සුබ දවසක් ලෝ ප්‍රේම් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දෙදෙනාගේ කැමැත්ත මත දික්කසාදයක් ලබා ගත හැකිද යන්න පිළිබඳව. ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය තුළ දික්කසාදය ලබා ගැනීමට නම් දෙදෙනාගේ කැමැත්ත යන්න පිළිබඳ කාරණාව සලකා බලන්නේ නැහැ. නමුත් බටහිර රටවල් වල දික්කසාද නීතිය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මෙන්න මේ දෙදෙනාගේ කැමැත්ත යන කාරණාව සලකා බැලීමක් සිදු කරනවා. ලංකාවේ නීති තත්ත්වය තුළ දික්කසාදය ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම වෛවාහක වැඩ තුන ඔප්පු කළ යුතු වෙනවා. එම වෛවාහක වැඩ තුන වන්නේ දේශසාගත ලෙස අතහැර යාම, සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය සහ අනාචාරය. ස්වාමිපුරුෂයා හෝ භාර්යාවගෙන් එක් පුච්චලයෙක් අධිකරණයට පැමිණිලා මෙන්න මේ වෛවාහක වැඩ තුනෙන් එකක් මත විවාහය දෙදරා යාම හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට පැමිණිල්ල ලකුණු කර අවස්ථාවකදී එකී පැමිණිල්ල සම්බන්ධයෙන් සිතාසේ අනෙක් පාර්ශවයට ලැබීමෙන් අනතුරු අනෙක් පාර්ශවය විසින් අධිකරණයට පැමිණීම සිදු නොකරන විට පැමිණිලිකාර පාර්ශවයට පුළුවන් ඒක පාර්ශවීය ලෙස දික්කසාද තීන්දුවක් ලබා ගන්න. ඒ ලෙස දික්කසාද තීන්දුවක් ලබා ගැනීමට බොහෝ කාලයක් ගත වන්නේ නැහැ. එමෙන්ම ස්වාමිපුරුෂයා හෝ භාර්යාවගෙන් එක් පුච්චලයෙක් විවාහය දෙදරා යාමේ හේතුව මත දික්කසාද පැමිණිල්ලක් ගොනු කර අවස්ථාවකදී විත්තිකාර පාර්ශවය විසින් අධිකරණයට පැමිණ මේකේ කාරණාව හබ කිරීමක් සිදු නොකරනවා නම් අන්න එවැනි අවස්ථාවකදී ඉක්මනින් දික්කසාදය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ දික්කසාදය ලබා ගැනීමට බොහෝ කාලයක් ගත වන්නේ යයි. බොහෝ වෙලාවට ස්වාමිපුරුෂයා හෝ භාර්යාව විවාහය දෙදරා යාමේ හේතුව මත දික්කසාදයක් ගොනු කළ අවස්ථාවකදී වෛවාහක වරද පාර්ශවයන් විසින් හබ කිරීම, දික්කසාද දීමනා හෝ වන්දිල්ලා සිටීම හබ කිරීම, දරුවන්ගේ භාරකාරත්වය හබ කිරීම යන කාරණා නිසා මෙන්න මේ දික්කසාදයක් ලබා ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. නමුත් ස්වාමිපුරුෂයා හෝ භාර්යාව විසින් දික්කසාදයක් පමණක් ඉල්ලා සිටිනවා නම් අන්න එවැනි අවස්ථාවකදී අනෙක් පාර්ශවය විසින් ඉතා ඉක්මනින් දික්කසාදයක් ලබා දෙනවා. බොහෝ වෙලාවට භාර්යාව විසින් විවාහය කඩාකප්පල් වීමේ හේතුව මත ස්වාමිපුරුෂයාගෙන් වන්දියක් හෝ දික්කසාද දීමනාවක් ඉල්ලා සිටින අවස්ථාවකදී එම දික්කසාද දීමනාව හෝ වන්දිය ලබා දීමට ස්වාමිපුරුෂයා කැමැත්ත පළ කරනවා නම් එවැනි අවස්ථාවකදීද දික්කසාදයක් ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. නමුත් දික්කසාද දීමනාවක් ලබා දීමට ස්වාමිපුරුෂයා කැමැත්ත පළ කරත් විවාහය කඩාකප්පල් වීමේ වෛවාහක වරද හබ කරන අවස්ථාවකදී දික්කසාදය ලබා ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ අනුව ළමයිගේ භාරකාරත්වය පිළිබඳ ගැටලුවක් පවතින අවස්ථාවකදී ඒ කියන්නේ පාර්ශවයන් විසින් ළමයිගේ භාරකාරත්වය හබ කිරීමක් සිදු කරනවා නම් අන්න එවැනි අවස්ථාවකදී දික්කසාදය ලබා ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. නමුත් මා මුලින් සඳහන් කළ පරිදි පැමිණිල්ල හබ කිරීමක් විත්තිකාර පාර්ශවය විසින් සිදු නොකරන්නේ නම් මාස 6ක වැනි කෙටි කාලයක් තුළ දික්කසාදයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.